උගණ්ඩාක්ක කොහෙද යන්නේ? ඉන්නව පොඩ්ඩක්. මේ ඔයාගෙන කතා කරන්නේ. හිටපු ජනාධිපතිතුමා මේ මහින්ද රාජපක්ෂ ගැන මම වෛරය කියන වෛරය කියන්නේ එයා සිංහල ජනතාවේ නායකත්වය එයා දරගෙන හිටියා. අපි දමල විදියට හිටියා. රට දෙකක් විදියට අපි රණ්ඩු වුණා. ඉන්දියාත් මහදවත් වුණා. ඒ නිසා අදවත් මගේ හිතෙන් වෛරය නැහැ. කාවෙත් මරන්න ඕනේ, කාවෙත් නැති කරන්න ඕනේ කියලා වෛරයක් නැහැ. හැබැයි මං අපේ මිනිස්සුව පාවල දෙන්නේ නැහැ. සිංහල දන්නවද උගණ්ඩාක්කි? ඒ කොහෙද දුවන්නේ? ඉඳලා අහලා යන්න. අපි කාවෙත් පාවල දෙන්නේ නැහැ. අපේ මිනිස්සුව ඕගොල්ලෝ රස්සවාදී කිව්වට මොනවා කිව්වට මගේ හිතේ තියෙන්නේ ඒ මිනිස්සු 44000ක් නැති වුණා කියන්නේ ඒ මිනිස්සු තමන්ගේ ජීවිතය දුන්නා කියන්නේ ඒගොල්ලෝ දමල මිනිස්සු මිදුවට කියලා මම ඒක පිළිගන්නවා. ඒ නිසා මම කවදාවත් අපේ මිනිස්සු මේ බම්බු පාර්ලිමේන්තු නිසා මම කවදාවත් මේ පාවල දෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා ණයට ගත්ත මේවා මොකුත් ගන්න නැහැ කියලා. මම දන්නේ නැහැ ඔය අණ්ඩවයාර කෙන්නම් ඔක්කොම අරගෙන තියෙන ණයට නේද? ඔගොල්ලෝ කොහෙන්ද ඒ සල්ලි වෙනාවේ? මට තේරෙන්නේ නැහැ. ඒකල 2005 2009 2010 ඔගොල්ලෝ මේ කවුද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙලා යනකොට ණය කියලා තේරෙන්නේ නැද්ද? කවුද වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමා කිව්වා නාමල්ගේ නම කිව්වාම මට චුන් යනවා කියලා. අනේ මට චුන් යන්නේ නැහැ, චූ යන්නේ නැහැ. නාමල් රාජපක්ෂ නම එයාගේ තාත්තාගේ නම කිව්වම ඔගොල්ලෝ ගොඩක් අයට චූ යනවා කියලා මම දන්නවා.